හරි දැන් පාන්දර 4:05 ටයිම් එක ඩිසයින් එකක් හදන්න ගන්නේ අපි බලමු සම්පූර්ණ ටියුට් කවර් එකක් හැදෙන ටියුටෝරියල් එකක් මේ වීඩියෝ එකෙන් මම මුලින්ම ෆොටෝෂොප් වලට යනවා මම මෙතන හදාගන්න ඕන ලේයර් එක හදාගත්තා හරිද canvas එක හදාගත්තේ ඔයගොල්ලෝ ෆොටෝෂොප් ඕපන් කරගද්දිම new ෆයිල් එකක් ක්‍රියේට් කරන්න යනවනේ අන්න එතනින් new ගිහිල්ලා ඔයගොල්ලෝ මෙන්න මෙතන print කියන option එකට යන්න මෙතන උඩ තියෙන එතනට ගිහිල්ලා දැන් A3 කියලා තියෙනවා දැන් අපි ටියුට් කවර් එකක් සාමාන්‍යයෙන් A3 වලින් තමයි හදන්නේ A3 වලින් එතකොට පැත්තකට A4 වෙන්න අන්න එහෙමයි ගන්නෙ A3 එකේ මෙන්න මෙතන orientation කියලා තියෙනවා අන්න ඒක අපි දාගන්න ඕන landscape වලට හරිද මේ දිග අතට එන්න මේක තියෙන්නේ උස අතටනේ මේ අපි අනිත් පැත්ත අතට තියෙන එක තමයි මේ ගන්න ඕනේ හරිද එතන මේ resolution එක 300 ඔහොමම තියලා දැන් මේ RGB colors කියලා තියෙන්නේ අන්න ඒක අපි දාගන්න ඕනේ CMYK colors හරිද ඊට පස්සේ මේ color profile එක නම් ඕන එකක් දාගන්න ලංකාවේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මෙන්න මේ ෆෝග්ලා 39 කියන එක තමයි මම ඒක දාගන්නවා ඒක දාගෙන ක්ලියර් දෙනවා එතකොට අලුත් එකක් ඕපන් වෙනවා අපි මෙන්න මෙතන view තියෙනවා උඩම මෙන්න මේ උඩම තීරුවේ view කියලා එකක් තියෙනවා මෙතනට ගිහිල්ලා අපි ගයිඩ්ලයින් ටිකක් මාජින් විදියට තියාගන්න ඕනේ හරිද මෙන්න මෙතන යට තියෙනවා ගයිඩ්ලයින් කියලා එතනට යන්න new guideline layout කියලා තියෙනවා ඒකටත් යන්න ඒකට ගියේ ගමන් මෙන්න මේ වගේ වැටෙනවා දැන් ඕගොල්ලන්ගේ මේව ඕපන් වෙලා නැතුව ඇති හරිද ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ගයිඩ්ලයින් වලට පාටක් දී ගන්න ඔයගලන්ට කැපිලා පේන මං කහ දීගෙන තියෙන්නේ ඊට පස්සේ මේ කොලම් කියලා තියෙනවා රෝස් කියලා තියෙනවා අන්නේ දෙකට ටික් දෙක මෙහෙම තිබ්බොත් ටික් දෙක දාගන්න හරිද දාගෙන මෙන්න මේ නම්බර්ස් කියන එකට දෙක දෙන්න හරිද දෙක දුන්නොත් මොකද වෙන්නේ බලන්න එක දුන්නොත් මුකුත් පේන්නේ නැහැ වටේ කොටු ටික විතරයි නිකන් හතර දීලා බලමු හතර දුන්නම ඔයාලට වෙනවා මෙහෙම වැටෙනවා හරිද හරි ඕකේ ඔක්කොම තියරි එක දැන් මම කියලා දෙන්නම් ඉතින් ඔක්කොම බින්දු කරගන්නවා බින්දු හරිද දැන් කිසිම එකක් නැහැ නේ දැන් මෙතන මේ කොලම්ස් වලින් දෙක දෙන්නේ ඇයි කියලා දන්නවා මේ දෙක දුන්නම හරියට මැද්දෙන් එක ඉලක්ක වැටෙනවා ඒ නම්බර්ස් ගන්න හරිද දැන් මෙතනින් මේ පේනවනේ දෙකකට මේ වෙලා තියෙන්නේ හරි මේ ගැට එක කියන්නේ මොකද්ද ගැට එක කියන්නේ ඒ දෙන තැන ගැට් එක ඉඩ හරිද අන්න ඒක අපි සෙන්ටිමීටර් දෙකක් දුන්නොත් ඔක දැන් මෙතන හරියටම මැද්දෙන් ඒ කියන්නේ නැවෙන තැනින් සෙන්ටිමීටර් දෙකක් දෙපැත්තට වෙලා තියෙන්නේ ටියුට් කවර් එක හරිද මැද්ද තීරුවේ ඉර තමයි දැන් අපි හදාගන්න ඕනේ ඒක හදාගන්න හැටි මම කියන්නම් හරිද ඊට පස්සේ දැන් මාජින් කියලා යටින් තියෙනවා ඒකට ටික් එක දාගන්න ටික් එක තිබ්බේ නැත්තම් ඒ ටික් එක දාගෙන මේවත් මේ ඔක්කොම මේ සෙන්ටිමීටර් දෙක ගානේ තියාගන්න හරිද දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන සෙන්ටිමීටර් දෙකයි මෙන්න මෙතන සෙන්ටිමීටර් දෙකයි අපි මෙන්න මේවා ඇතුලේ මේ අපිට වැදගත් කරුණු පේන්න ඕනේ දේවල් ඒ වගේ දේවල් දාන්නේ නැහැ මොකද ටියුට් එකක් මේව කරද්දි කැපිලා ගියොත් කැපෙන්න කියලායි දාන්නේ හින්දායි මේ මාජින් එහෙම තියාගන්න හරිද එතකොට ඒවා ඇතුලේ මේ මුකුත් ටයිප් කරන්න යන්න එපා මෙන්න මේ තියෙනවනේ මේ ඇතුලේ අන්න ඒකේ කරගන්න. ඒ කියන්නේ මාජින් එකෙන් එළිය කරගන්න එපා. ඇතුලේ කරගන්න කියලා කියන්නේ. හරිද? දැන් මෙන්න මෙතන අපි නිකන් හරි 4 දුන්නොත් මොකද වෙන්නේ බලන්න. 4 දුන්නොත් ඔයගලන්ට තේරෙනවා ගට් එක බිඳුව කරලා 4 දුන්නොත් ගාන්ට මේ අර A3 එක ගන්න ගත්තේ A3 එක දෙකට බෙදුනම කොහොමද? A4 දෙකක්නේ. A4 දෙකෙත් මැද්ද ලකුණු වෙනවා ඔයගලන්ට පේනවා ඇති. හරිද? දැන් එහෙනම් මම මැද්ද ලකුණු වෙන්න තියලා මේක ඕකේ කරගෙන ආයෙමත් මම view ගිහිල්ලා ආයෙමත් ඒ විදිහටම new guideline layout ගිහිල්ලා මෙන්න මෙතනින් ආයි දෙක තියාගන්න
දෙක තියාගෙන ගැට එකත් 4 වගේ තියාගන්න. එතකොට දැන් සෙන්ටිමීටර් දෙක දෙපැත්තෙන් ගිහිල්ලා තියෙනවා. හරිද? මේ මෙතනින් 2යි මෙතනින් 2යි සම්පූර්ණ මේ එක 4යි. එහෙම තියෙන්නේ. දැන් ඔක කොහොමද මේක කරගන්නේ? හරි දැන් ඔයගොල්ලන්ට ඔහොම පෙන්නන්නේ නැත්තම් මේ මුලින්ම ඔයගොල්ලෝ කරන්න හරිද? රූල් එකක් තියෙන්න ඕනේ. රූල් එක control R එබුවම රූල් එක එනවා. මෙදී රූල් එක මේ ඒක උඩ right click කරලා ඔයගොල්ලන්ට මේ සෙන්ටිමීටර්ස් නැත්තම් මේ සෙන්ටිමීටර්ස් කියන එකට දාගෙන අතනට ගිහින් කරන්න. එතකොට හරි. ඔයාලට තේරෙනවා ඇතිනේ. හරි දැන් අපි මේක මැනලා බලමු දෙනික. මෙන්න මෙතනට. මේ තියෙන්නේ හරි මැද. හරි මැදට මම මේ එකක් වෙන ලයිට් පාටක් ගිහින් තියාගන්න එතකොට ලේසියින්දා. ඕක මනින්න විදියක් තියෙනවා. මෙන්න මේ වගේ කොටුවක් අරගෙන ලයින් එකකින් ඇඳලා ලයින් එකකින් ඉවර කරනවා. දැන් හරිනේ. මේ ලයින් දෙක අතරේ තමයි කොටුව. අපි කොටුව අරගෙන ගිහින් බලනවා. දැක්කනේ. හරියටම මේ මාජින් එකෙන් ඇතුලේ මෙන්න මේ මැද්දයි මේකයි දෙක සමානයි. හරිද? මේ ඔක්කොම ටික සමානයි. ඒකට ඔයගොල්ලෝ මේ එළියත් එක්ක මේ ෆොටෝ නම් බැලන්ස් කරන්න යන්න එපා. එමුණොත් කියලා වෙනවා හොඳ. මොකද ඩිසයින් එක අන්බැලන්ස් වෙන්න පුළුවන්. තමයි අපි මෙන්න මේ දෙකක් තියාගන්නේ මේ. මෙතනින් අපි මැද්දේකට වඩා දෙකක් එහෙන් තියාගත්ත නේද? අන්න ඒවා තියාගන්නේ ඒවට මේ ටෙක්ස්ට් අනම්මනම් නොදා ඉන්න. මොකද මේ ටියුට් එකේ අයිනගෙම ඒ කියන්නේ වෙන තැනින්ම මේ හරියකින් දාගත්තොත් ඔයා හිතන්න මේ කැතයිනේ. ඒ හින්දා මේ හරියෙන් වගේ ඒ කියන්නේ දැන් මේ මෙතන මේ තියෙන්නේ මේ හරියෙන් වගේ දාගත්තම ටියුට් එක ඇතුළේනේ මේ ටයිප් වෙලා තියෙන්නේ. අන්න ඒක මේව කරන්න ඕන හින්දායි අපි මේ ඒ හරියෙන් දාගන්නේ. නැත්තම් මේ හරිය ටයිප් කරොත් කැතයි. කැතයි නෙමේ නැවෙද්දි ඒක පේන්නේ. ඒකයි. හරි දැන් තේරෙනවා නැති සම්පූර්ණ විස්තරේ. ඒක හදාගන්න හැටි කිව්වනේ. දැන් අපි යන්නේ ඩිසයින් එක හදන්න. දැන් මම මුලින්ම Pinterest එකෙන් නෙමේ මොකක්ද Gemini එකෙන් image එකක් generate කරගත්තා. මේ image එක දාලා තමයි සම්පූර්ණ ඩිසයින් එක හදන්න යන්නේ. හරිද? මම දැන් අපි හදාගමු. මම මේක හිම්මම save as දී ගන්නවා. එතනින් download තියෙනව නේද? ඔන්න එතනින් download කරගත්තා. එහෙම්මම මේ Photoshop එකට ඒක අතාරිනවා. හරිද? දැන් ඔක මේ කොළ පාට ලයින් එක තියෙන්නේ. අන්න එතන තමයි මේ අපේ හරිම මැද්ද. හරිද? මේක වෙන් කරගත්තනේ. මෙන්න මේක හරිද? හරි මේ ආයෙ මම view ගිහිල්ලා guideline ගිහිල්ලා මේ log guideline කියන එක දී ගන්න. නැත්තම් මේ guideline එකක් අපිට ලැබුණොත් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒක මේව කරගමු. log කරගත්තා. හරි. මෙන්න මේ ෆොටෝ එක මම මෙහෙම පොඩි කරගන්නවා. shift එක ඔබාගෙන. ඔයගොල්ලෝ shift එක ඔබාගද්දි මෙන්න මේ වගේ වෙනවා නම් මේ නිකන් ක්ලික් කරගෙන මේ වගේ ආදයි යන්න. දැන් මම මේ නිකන් ක්ලික් කරද්දි මගේ මෙහෙම වෙන්නේ. මම shift එක ඔබාගෙන මේව කරද්දි ගානට හැදෙන්නේ. හරිද? මම හිතනවා තේරෙනවා ඇත්තේ කියලා. Photoshop ගැන බේසික් දන්න කෙනෙක් නම් මේවා අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. හරි. අහු කරලා මම මෙතන හරිය ඔබාගෙන මේක මේ අයිනකට කරගන්න. හරිද? කෙනෙක් මෙතන ලෝගෝ එක පේනවනේ. ඒක පේන්නේ නැති වෙන්න අයිනකට කරගන්න. මේ කරලා තව ටිකක් එහෙම ලොගෝ කරගන්නවා. අපිට තව ලොකු කරගන්න ඕන. ඔන්න ඔය ගන්න මොනවද ලොකු කරගන්න පුළුවන්. හරිද? කිසි ගැටලුවක් නෑ.
ඔය ගානට වගේ තියාගන්නේ. නැත්තම් ලොකු වෙන්නත් පුළුවන්. දැන් මේ සම්පූර්ණ A4 එකකින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ A4 කොලයක් අතේ තියාගන්න. හරිද? ඩිසයින් එකක් අදද්දී ඔයා හිතන්න ඒ A4 කොලේට මේක වැටුණොත් මොන වගේ තියෙයිද කියලා. එහෙම හිත ඩිසයින් එක හදන්න. එතකොට ලේසි. දැන් ඔය කොහොමද කියලා උඩ මෙන්න මෙතනටත් අපි පාට දාගමු. හරිද? පාට දාගන්න මෙන්න මෙතන අයිඩ්‍රොපර් කියන එක තියෙනවා. I අකුර ඔබන්න කීබෝඩ් එකේ. එතකොට අයිඩ්‍රොපර් එක ඔටෝ සිලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන 1 2 3 4 5 වෙනි ටූල් එක අයිඩ්‍රොපර් එක. ඒක ඔබලා අරගෙන මෙන්න මෙතන මේ තැමිලි පාඩ උඩ ක්ලික් එකක් කරගන්නවා. ක්ලික් එකක් කරගත්තම එයා කලර් පික එකෙන් මේ කලර් එක පික් කරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන අපි රෙක්ටැන්ගල් ටූල් එකට යනවා. ටූල් එකට ගිහිල්ලා අපි මෙන්න මෙතනින් මේ හරියටම කොළ ලයින් එකකින් ගමු. උඩ ඔය සුදු ලයින් එක වැහෙන්න. දැන් හරිනේ. දැන් ඔක්කොම ටික එක පාටක තියෙන්නේ. හරි. ඉතින් අපිට පුළුවන් මේ හැබැයි සනිකර සුදු පාටින්ම තියන්නත්. එහෙම තියෙනවද නැද්ද කියලා අපි හිතමු. එහෙම තිබ්බනම් හරිනේ. තිබ්බනම් පොඩි ක්වොලිටි එකක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපිට පුළුවන් අර ගත්ත පාටම තියෙනවනේ. එහෙම කොටුවක් එයා පැත්තටත් ඇඳ ගන්න. නේද? දැන් ඩිසයින් එක මෙහෙමයි. මේක ඇදලා තියෙන පාට බලමු අපි ඔක්කොම කලින් ගිහිල්ලා. මේක ඇදලා තියෙන්නේ මැජෙන්ටා 62කින් සහ yellow 70කින්. print වෙද්දි පාට අවුලක් නැති වෙයි. හරි. දැන් අපි ඩිසයින් එකෙන් සම්පූර්ණ භාගයකට වඩා හදාගෙන ඉවරයි. හරිද? දැන් මම කරන්න තියෙන්නේ ඔන්න ඔක select කරනවා, මෙතනින් lock කරගන්නවා. ආයෙ එහා පැත්තේ මේකත් select කරනවා, lock කරගන්නවා. ආයෙ Gemini වලින් ගත්ත ෆොටෝ එක තියෙන්නේ. ඒක select කරලා තව ටිකක් යටට දැම්මම හොඳයි කියලා හිතෙනවා මට. චූට්ටක් යටට යන්න. ඔන්න ඔය ගානට වගේ යටට යවලා ලොක් කරගන්න. දැන් අර කලින් ලොක් කරපු එක අන්ලොක් කරගෙන මෙන්න මෙතනින් ටිකක් යටට ඇද ගන්නවා. ඇදගෙන ආයි ලොක් කරගන්න. හරිද? හරි. ලොක් කරන් තියාගන්න. මම අර ලේයර් එක චුට්ටක් යටට මේ පැත්තට ඇදලා මේ යට දාගත්තා. කොයිකටත් මෙතන හිඩසක් එහෙම තිබ්බොත් ඒක පේන්නේ නැති වෙනවනේ. දැන් මේ ලේයර් එක යටට දාගත්තම අන්න ඒ හින්දා. හරි. දැන් අපිට තියෙන්නේ ටයිප් කරන එක. මේ ටයිප් කරන ටික තමයි අපි ක්වොලිටි එකම කරන්න ඕනේ. හරිද? එහෙම නැත්තම් මේ කියලා වෙනවා. හරි. අපි මේකට අනිවාර්යෙන් AI use කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ chat GPT දෙයිලා. හරිද? chat GPT එකට යනවා. මම chat GPT කියලා සර්ච් කරලා දැන් මම මේ HRM course එකකට තමයි මේ ටියුට් එකක් හදන්නේ. එතකොට ඒකට ගැලපෙන වදන්නේ අපි ගන්න ඕනේ. අපි ගහමු HRM ටියුට් එකක් මම හදනවා. ඒකට මට
version sentence attack දෙන්න වචන 4 ගාන තියෙන්න ඕනේ. හරි. අන්න using AI use AI කියන එකට ගිහින් මම ChatGPT එකට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. කවන්නේ අපිට ඕන ටික ආවනේ. හරි මේ task process go stronger push limits එක කියලා තියෙනවා focus discipline victory. අන්න අපි ඒක ගමු. ඒක ලස්සනයි. හරි. දැන් මම කලින් හදාගත්ත ඩිසයින් එකක් තියෙනවා. ඒකට අපි යමු. ඒකට ගිහිල්ලා මෙන්න මෙතන මම මේ දාගෙන තියෙන්නේ. අන්න ඒක මම ඇඳගෙන ඇවිල්ලා අපේ අනිත් එකට දාගන්නවා. අනිත් එකට දාගෙන දැන් මේක තියෙනවා. දාලා පැහැදිලිනේ ඒක තියෙනවා කියලා. අන්න ඕක අපි දැන් අරක ඩබල් ක්ලික් කරලා මම control V ගහ ගන්නවා. එතකොට අරක paste වෙනවා. හරි focus කියන එක මම කියලා discipline කියන එක යටට ගන්නවා. brings victory අන්න ඔය විදියට ඔක හදා ගන්නවා. focus කියන එක මම විතරක් එහෙම select කරලා double click කරලා මෙන්න මෙතනින් මේ 26 කියලා තියෙන්නේ. size එක උඩ පේන්නේ. එතනින් අපි ටිකක් ලොකු කරගමු. තව ටිකක් ලොකු කරගමු දැනෙන්න. හරි. දැන් ඔකොම තියෙද්දී අපිට පොඩි ටෙක්ස්ට් එකකුත් ඕනේ මෙන්න මේ වගේ. හරිද? මේ වගේ ටෙක්ස්ට් එකක් ඕනේ. අපි ඒකටත් අපිට ChatGPT එකට ගිහිල්ලා කියන්න පුළුවන්. ChatGPT එකට මට ගැන පොඩි වචන 20ක ඩිප් එකක් දෙන්න. ඩිප් එකක් දෙන්න කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න කියන එක. ඒක උ දන්නවා. හොඳටම දන්නවා. අපි ගාමු ඩිස්ක්‍රිප්ෂන් කියලා. වෙන්දට ඒක හරියනවා. අද පොඩ්ඩක් චකපන්නලා ඉන්න තියෙනවා. හරි. දැන් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවානේ. අපි ඒක කොපි කරගමු. මෙතේ education is the key success and personal growth. It build knowledge, develop skill and shape characters. through education මගුලක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකේ තේරුමක්වත් දන්නේ නැහැ. අපි මොනකට ගිහිල්ලා මේ අන්න අර වගේ තැනකට දාගෙන ඒක අපි පේස්ට් කරනවා. හරිද? මේක මම මේ ඔක මෙහෙම කරන්නත් පුළුවන්. දැන් මම ඇදලා ගත්තේ ලේසියට. හරි. මම පෙන්නන්නම්කෝ ඒක කරන හැටි. මෙන්න මෙතන ටෙක්ස්ට් ටූල් එක තියෙනවා. ටෙක්ස්ට් ටූල් එක ඔබන්න. ඔබලා මෙන්න මෙතනට ගේන්න. එක ක්ලික් එකක් කරන්න. එතකොට ඔයගේ ටෙක්ස්ට් එකක් එනවා. ඊට පස්සේ අරක control V ගහන්න ඔය වගේ දිග ලයින් එකක් වටේ. හරිද? දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ print කරන ඩිසයින් එක මෙච්චර පොඩියට ගන්න එපා. අඩුම අකුරක size එක 5 4 ඒ වගේ ලයින් එකකින් තියාගන්න. දැන් මෙන්න මෙතන
ප්‍රොපර්ටිස් වල ලේයර්ස් තියෙනවා. අන්න එතනට යනවා. එතන නැත්තම් ඔයාලට පුළුවන් මේ Windows වලින් ගිහිල්ලා මේ ඔක්කොම ඇඩ් කරගන්න. මෙතන ප්‍රොපර්ටි කියන එකට හරියක් වැටලා ඒක ඔයගොල්ලන්ගේ වැටිලා නැත්තම් ඒකට හරිය දාගන්න. එතකොට මේ පැත්ත ඔතනින් පෙන්නයි. හරිද? එතනට ගියාට පස්සේ මේ මෙතන තියෙනවා අකුරු, ඒ කියන්නේ අකුරු තියෙන ලේයර් එකෙන් අපි ඔබා ගන්න ඕනේ. ඔබාගෙන ඒ සයිස් එක අපි දාගමු 6ට වගේ. 6 ටිකක් ලොකුයිනේ. අපි 5ට දාගමු. 5 නැත්තම් 4. හරි. 5 කියන සයිස් එක ඇති. හරි දැන් මෙන්න මෙතන මම තියාගන්නවා. තියාගෙන මේ personal growth අන්න එතනින් මම ආයමත් දෙකට කඩාගෙන print එක ගන්නවා. එතකොට යටට වැටෙනවා. හරි දැන් මේක එක ගොඩේට මේ වෙන්නේ මේක ඒක හදා ගන්න පුළුවන්. ටෙක්ස්ට් එක මෙහෙම ඔබාගෙන ක්ලික් එකක් දීලා මෙන්න මෙතන මේ ටෙක්ස්ට් එකේ අපි සයිස් එක දැම්මේ 5. අන්න එතන එහා පැත්තේ තියෙනවා 1.5 කියලා සයිස් එකක් වෙනවා තියෙන්නේ. අන්න ඒකටත් 5 දෙන්න. හරිද? සෙලෙක්ට් කරා 5 එපුවා. ඊට පස්සේ එන්ටර් එපුවා. දැක්කනේ? එන්නේ ગેප් එක මේ ගානට 5ට සාපේක්ෂව යන්නේ ඒක. හරිද? ඒක වැඩි අඩු කරන්න පුළුවන් මේ. වැඩි කරද්දි මේ යටට යනවා. අඩු කරද්දී ලංම වෙනවා. හරිද? දැන් මම පහ දාගත්තා. මම හිතනවා මම මේ කියලා දෙන ඒවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කියන්න. කමෙන්ට් එකකින් හරි දාන්න. එතකොට මම තේරුම් කරලා දෙන්න. හරි. කොහොමද කියලා and කියලා මෙන්න මෙතන කියනවා. මේකත් ඇදලා ගමු. හරි. මේක දිගට යනවා කියලා. තව කොච්චර දිනවද කියලා බලමු. තුනියෝ අපි ඔය ඉතින් කියවන්න නෙමෙයි දාන්නේ ලස්සනට දාන්නේ. හොඳ කොහොම ඕනි දැනකින් කඩලා ගන්න. හැබැයි අර ඔක්කොම හරියටම බලන ගුරුවරයෙක් සෙට් වුණොත් ඔයාට ආයෙ චේන්ජ් කරන්න බෑ. එහෙම චේන්ජ් නොකරන්න පුළුවන් වෙන්න ගන්න. හරිද? සරයමට කියන්න තියෙන්නේ. හරි මේක අපි 4ටම ගමු. 5ත් වැඩි වගේ. කැතයි. හරි. 4ට ගන්නට අරගෙන දැන් ලස්සනයි. උඩන්නම් පුළුවන් මෙන්න මේ වගේ එකක් ආයෙ උඩට චේන්ජ් කරලා මෙතනින් ගමනේ. the ability කියන දැනින්ම මම කඩනවා. මට එතනින් ලස්සනට ගන්න ඕනේ හින්දා. දැන් ලස්සනයි. එච්චතයි. ඔගොල්ලෝ අරගෙන ටිකක් ලොකු කරලා 4:31යි සයිස් එක එතකොට. හරිද? ඔකොමම තියලා දැන් අපේ මේන් පොයින්ට් එක හදා ගන්න යනවා. දැන් මේ ටික ඔක්කොම ලස්සනයි. බලන්න මේවා මේ වෙන අය ෂේප් වලින් ඇඳලා කරලා කරන ඒවා අපි මේ ෆොටෝ එකක් හොයාගෙන එකපාරින් කරනවා. තේරෙනවනේ. ස්මාර්ට් වෙන්න තරමටයි ගේම ගහන්න ලේසි කියලා. එහෙම කරලා මේක මේ එහෙම හැදුවා වගේ එමු අපි. අපිට ඕනනම් ඕකේ එහෙම හදන්නත් පුළුවන් වෙයි මේ ඉලස්ට්‍රේටර් එක දාගෙන ඕක වෙක්ටර් කරලා එහෙම හදලා ගන්නත් පුළුවන් හරිද? ඒ වගේ ට්‍රික්ස් තියෙනවා. ඒවා ඔක්කොම දැනගෙන තමයි මේ වගේ ලේසි පාරවල් වල යන්නේ. ඒකට මේ ගේම ගහ ගන්න පුළුවන් නේ. එච්චරයි කරන්න ඕනේ. ඒ වගේ කරගන්න. ඒ ඔයගොල්ලන්ට මම හිතනවා ටෙක්ස්ට් ටූල් එකක් ආයේ මෙහෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මේ ටෙක්ස්ට් එක සයිස් වෙනස් කරගන්න, මේ පාට වෙනස් කරන්න මෙතන කලර්ස් තියෙනවා. කලර්ස් එහෙම දාගන්නත් පුළුවන් ඕනනම්. නේ මැනේජ් කරලා අපිට දාගන්න පුළුවන් ඒවා මේ. අලු පාට, සුදු පාට, මේ සුදු තමයි මම දාන්නේ. ටිකක් කව එකකට සාමාන්‍යයෙන් සුදු ගන්න එක හොඳයි.
ටෙක්ස්ට් හරිද කලුව නම් මම ගන්න යන්නේ පා 60 කැතයිනේ අමාරුයිනේ බලන්න හරි දැන් මේක උඩ නම් ටික හදාගන්න ඕනේ ඒකට මම යනවා මේක තමයි අපේ මාතෘකාව කොපි කරගන්නවා කොපි කරගෙන ඇවිල්ලා මම කලින් හදපු ඩිසයින් එකක් තියෙනවා ඒකෙන් මම ඇදලා ගන්නවා මේ ටික ඔය මේ ටික හදලා තියෙන එක මම දන්නවද මේ මෙතන කොටුවක් තියෙන්නේ මේ කොටුව උඩ මේ ටෙක්ස්ට් මේකක් දාලා තියෙනවා මෙතන තියෙන්නේ ටෙක්ස්ට් එකක් හරිද මෙතන තියෙන්නේ සිංහල ටෙක්ස්ට් එකක් මෙතන තියෙන්නේ කොටුවක් එක්ක ටෙක්ස්ට් එකක් හරිද ටෙක්ස්ට් එකක් හරිද එහෙමයි ඉතින් එතන තියෙන්නේ මොකලුක දෙයක් නැහැ හරි ඔය ටික කොහොමම සෙලෙක්ට් කරලා මෙහෙම අදගෙන එනවා අදගෙන ඇවිල්ලා මේ හරියෙන් අත්හරිනවා පුළුවන් මේ හරියෙන් උනත් දාගන්න ඒකට පාළුයි වගේ හින්දා මේ හරියෙන් දාගන්න එතකොට ටියුට් එක ගත්තම ඔයගොල්ලන්ගේ දකුණු පැත්තෙන් තමයි ඔක පේන්න තියෙන්නේ මෙයා හදන්නේ පළවෙනි පිටුව හරිද සාමාන්‍ය පළවෙනි පිටුව සාමාන්‍යයෙන් නෙමෙයි කොහොමත් පළවෙනි පිටුව එහා පැත්තේ තමයි හදන්නේ දැන් ඔයගොල්ලෝ ඔක හිතින් නවලා බලන්නකෝ එතන හරියටම කොළ පාට තීරුවෙන් ඇතුළට නවද්දී පළවෙනි පිටුව වගේ ඉන්නේ ඕක ඊට පස්සේ හැදුවොත් මේ එහා පැත්තේ පිටුවේ ඔයගොල්ලෝ මේ ඉස්සරහම තියෙනවා කියලා පළවෙනි පිටුව කියලා හැදුවොත් ඒක ඇතුළ පැත්තට තමයි දාන්න වෙන්නේ එළිය පැත්තෙන් නැවුවොත් පිටිපස්සේ පිටුවේ තියෙන්නේ ඒ හින්දා මේ පළවෙනි පිටුව හදන්නවා තමයි ඉතින් බේසික් දැනුම කියන්නේ ඒවා හදාගන්න දැන් මම මෙහෙම කියෝන එකෙන් හරි ඔයගොල්ලන්ට ඒවා තේරෙනවනේ දැන් ක්ලයන්ට් කෙනෙක්ට පළවෙනි ඩිසයින් එක විදියට ඔයගොල්ලෝ හදලා ඔහොම දුන්නොත් I think මේ ක්ලයන්ට් නම් ජීවිතේට ඩිසයින් එකක් දෙන්න ගන්නෑ හින්දා මේ හැමදේම පරිස්සමෙන් හරි දැන් මේක උඩ ඩබල් ක්ලික් කරගෙන control V ගහලා business communication with AI එන්නම් අපේ මාතෘකාව කෘත්‍රිම බුද්ධිය සමග ව්‍යාපාර සංනිවේදනය හරි අපි සිංහල ටයිප් කරගන්න හෙළකුරු එකට යනවා හෙළකුරු කියලා ගහන්න උඩින් වෙන සයිට් එකට යන්න කීබෝඩ් කියනවා ඒකට යන්න ක්ලික් කරන්න control V ගහන්න ඊට පස්සේ මේ යුනිකෝඩ් වලින් දැන් තියෙන්නේ GC front කියලා තියෙනවා එහා පැත්තේ ඒකට යන්න ඊට ගිහිල්ලා මෙන්න මේ වරහන්න නම් මනම් තියෙනවා නම් ඒවා කපා ගන්න කපාගෙන අතනට ගිහින් paste කරන්න සිංහල එහෙම ඉංග්‍රීසි එහෙම දැම්මම මේ එහා පැත්තට වරහන්න ඇතුලේ යන්නේ හරිද ඒවා එතනට ගිහින් ඉංග්‍රීසි කරගන්න පුළුවන් නේ එහෙම වුණාම කපාගෙන යන්න හරි දැන් මේක මෙහෙම මම කොපි කරලා ගන්නවා කොපි කියන එක දෙනවා මෙන්න මෙතන මේ ව්‍යාපාර හා කළමනාකරණය කියන උඩ ක්ලික් කරලා control V ගහලා ඒක paste කරගන්නවා හරිද හරි මේ line එකත් මේ ගානට අද ගන්නවා මම ඔයිල මේ කොටුවක් ගහලා තියෙනවා මම කොටුව මේ පොඩි කරලා තියෙන්නේ ගහලා වෙන්නන්නේ හරි දෙවොම තියෙන්නේ දැන් නිකන් තැනක් එන්න කොටුවට යනවා කොටුවට ගිහින් select කරගන්නවා select කරගෙන අදාළ තැන ඉඳන් මේම ඇදගෙන යන්න ඔයගොල්ලෝ අදිද්දි මේ විදියට ලොකු වෙනවා නම් හරිද පොඩ්ඩක් හරි මේ විදියට ලොකු වෙනවා නම් shift එක ඔබාගෙන ඇදලා බලන්න දැන් මගේ මේ shift එක ඔබාගෙන ඇද්දම තමයි මේ විදියට ලොකු වෙන්නේ නැත්තම් මේ normal එකේ මේ විදියට ලොකු වෙනවා හරි මම මේ ගානට වගේ තියලා ඒවා හිතන්නකො මේ වැඩියෙන් ආවා කියලා නේ මම දැන් වැඩියෙන් ආවේ
එහෙනම් මේ මෙතන මේ තියෙන කොටුවක් වගේ එකක් ඒක ඔබලා මේ මෙහෙම අදින්න shift එක ඔබාගෙන හරි නිකන් හරි දෙකින් මොකද්ද කියලා ඔයගොල්ලෝ බලා ගන්න ඕගොල්ලන්ගේ Photoshop version එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි දැන් එකක්නේ දැන් මේ size එකකින් මායි තව කොටුවක් මෙතනින් ගන්න බෑ. අපි ඒක එන්න අමාරුවෙන් කරන්න ඕන වැඩක්. ඕනේ එහෙම කරන්න ඕනේ නෑ. කලින් ගත්ත කොටු උඩ එකපාරක් ඔබන්න. alt එක ඔබාගෙන මෙහෙම ඇදගෙන එන්න. එතකොට ඕකේ කොපියක් වගේ එකක් හැදිලා තමයි එන්නේ. ඒ හරිනේ. දැන් එතන balance. මේක තව ටිකක් අපිට ලොකු කරගන්න පුළුවන්. shift එක ඔබාගෙන මම ලොකු කරගත්තා. අපිට මෙතන මේ කාවාඩ උනත් ගන්න පුළුවන් නේද? තද කාවාඩ. මෙන්න යාර. නැත්නම් රතු පාටක්. මේ ලොකු වැඩි නේද හරි. අපි මේව select කරලා අර විදියටම ටිකක් පොඩි කරගන්නවා. නැත්නම් සම්පූර්ණ එකකින් A4 එකකින් භාගයකම දෙනවා. කියන්නේ A4 පිටුවක භාගයකම එක ටයිප් කරනවා. එකත් 100 නෙමෙයි නිකන් 48. මේක බලන්න. මේ පේනවා මේක කොච්චර පොඩිද කියලා. ඒකවල අත පාඩින්ම තියන්න පුළුවන්. මේකත් මම අත පාඩට දාගන්නවා. මෙතන අංකය අපි චේන්ජ් කරගන්න ඕනේ 1032. ඒගොල්ලන්ගේ කෝඩ් එකක් හරි. ඒගොල්ලෝ හිතන්න යන්න එපා. ඒගොල්ලෝ දීපු එකයි මම මේ දාන්නේ. හරිද? දැන් ෆොටෝ එකේ ඉස්සරහා පැත්ත සම්පූර්ණ අපි හදලා ඉවරයි. අපිට පුළුවන් ඒක ඕනනම් මේ තව ටිකක් මේ පැත්තට ගන්න. මෙහෙම. තව ටිකක් පැත්තට වහම අරගෙන තව ටිකක් අපිට ඒක පොඩි එහෙම කරලා ගාන්ට ඇඩ්ජස්ට් එකක් දාගෙන තියාගන්න පුළුවන්. තවටිකම යටට කරනවා. දැන් හරිනේ. දැන් ඩිසයින් එක නම් ෆුල් කම්ප්ලීට්. දැන් අපිට තියෙන්නේ බෑක් එක හදාගන්න. බෑක් එක හදන්න මම ලොකු දෙයක් නැහැ. අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ වදන් ටික. ඩිප්ලෝමා ඉන් හියුමන් රිසෝසස් මැනේජ්මන්ට් මානව සම්පත් කළමනාකරණය කියලා අර අපි එතෙන්ට ගත්ත AI කියලා ගත්තේ අන්න ඒක මෙතෙන්ට දාගත්තා. ආය අංක දාගත්තා. කැම්පස් එකේ මේක දාගත්තා. එච්චරමයි තියෙන්නේ. හරි. මම ඔබ select කරගන්න. මේක ගත්තේ කොහොමද කියලා ඔයගොල්ලෝ අහන්න එපා මගෙන්. හරි මම ඒක select කරලා ඔක්කොම කලින් copy නෙමෙයි lock කරගන්න නැත්නම් ඒකත් ඇදිලා ඉන්න හින්දා.
හරි මේක මෙහෙම මැදගෙන ගිහිල්ලා මෙතනින් හෝල්ඩ් කරගෙන ඉඳලා ආයි මෙහෙම ඊගෙන් ක්ලික් එක අත්හරින්න නැතුව ආයි ඇවිල්ලා අදාළ තැනට ආවට පස්සේ අත්හරින්න. දැන් දැක්කම ගානට මැනේජ් එකකින් මෙන්න වැටුණා. හරි. මේක අපි තනි සුදු පාටින් ගමු. ඔයගොල්ලන් තේරෙන්නේ සුදු පාට තමයි එකට යන්නේ කියලා නේද? හරි. මේකේ නම චේන්ජ් කරගමු. අතන තිබ්බ බිස්නස් and මේකට මෙහෙම ඔබගෙන ලොකු කරගන්නවා ෆිට වෙන්න. අංක 32 තිබ්බේ 32 දාගන්නවා. හරි. මේ ආලගේ මේ ඉස්සරහට දාන්න ලෝගෝ එකකුත් තිබ්බා. ඒ ලෝගෝ එකත් මම මෙහෙම අදගෙන ඇවිල්ලා කොනකින් දානවා. අපි එක දාගමු. හරිද? දැන් මේ මෙතනින් මෙහෙම තියෙන එක කැතයිනේ. අපි ඒක නිකන් බිත්තියට ඇලිලා තියෙනවා වගේ හදමු. ඒක නිකන් තවත් පර්ෆෙක්ට් නේ. මට සිටින් උනම් පට්ට වැඩක් කියලා හිතෙන්න. ඔය කොහොම එක ක්ලික් එකක් දෙනවා. දැන් එතකොට ලේ එක සෙලෙක්ට් වෙනවා. මූව් ටූල් එක ඔන් එකේ තියාගන්න හැම වෙලාවෙම. V අකුර ඔබන්නකො. ඒ කියන්නේ V අකුර එබ්බුව ගමන් මූව් ටූල් එකට මාරු වෙනවා. හරිද? ඊට පස්සේ ගිහින් ක්ලික් කරගන්න. ක්ලික් කරලා කන්ට්‍රෝල් එක ඔබා ගන්න ඕනේ. මේ කන්ට්‍රෝල් එක ඔබාගෙන එහෙට මෙහෙට කරද්දී කෑත් දෙනවා මෙහෙට යනවා. හරිද? කන්ට්‍රෝල් එකයි shift එකයි ඔබාගෙන මේ කොහොම අටට අදින්න. දැන් ඔයාලට තේරෙනවනේ බිත්තියේ shape එකටම ඔක ආවා කියලා දැනුනම අතහැරලා මෙන්න මෙතන පොඩි shift එක හරි පොඩි shift එක නෙමෙයි පොඩි enter එක. يعني ලොකු enter එකක් තියෙනවනේ keyboard එකේ. ආයි number pad එක පැත්තේ enter එකක් තියෙනව නේද? අන්න ඒක උඩ ඔබන්න. එතකොට හරිය වැටෙනවා. නැත්නම් මේ මෙතන උඩ තිබ්බ හරියෙන් ඔබලත් ඒක මෙහෙම කරන්න පුළුවන්. දැන් ආයි ගතිනේ. ගති කියන්නේ ආයි මේ කෙලින්ම බිත්තියම ගහලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ලෝගෝ. ටිකක් යටට ගමු එක. හරි ඔක උඩ මෙහෙම ඔබලා ලේයර් උඩ ඩබල් ටික් කරලා අපිට පුළුවන් මේ මෙතන මේ එනවනේ blend if කියලා. අන්න එතන මේ gray කියන පාට දාගන්න. gray කියන එක දාගෙන අපිට ඒක මේ එහාට මෙහාට කරලා බලන්නත් පුළුවන්. හරිද? මේක එහාට බලන්න දැන් සුදු පැත්තෙන් වෙන්නේ නැද්ද? හරි ග්ලේ කියන එක දාගන්න එපා. එහෙනම් බැක් කියන එක දාන්න. හරි. අද හැම එකක්ම දාලා බලන්න. හරිද? දැක්කද? ඒක අපිට ලොකුවට මුමුණා වෙන්න එකක් නෑ. ඒක සාමාන්‍යයෙන් මුමුණා වෙන්නේ ඔය ලෑල්ලක වගේ දානවා නම් පොඩ්ඩක් අර මැකිලා වගේ තියෙන්න හදාගන්න. දැන් මෙතන එහෙම සීන් එකක් නැති හින්දා අපි ඒක නොදාමු. නැත්නම් චොර වෙනවා. නැත්නම් ඒක දාද්දිත් කැතයි.
අපි ටිකක් පොඩි කරගමු. shift එක ඔබාගෙන නිකන් shift එක ඔබාගෙනයි මම මේ පොඩි කරන්නේ. ඉස්සරහා පැත්ත පට්ට ලස්සනයි. මම මේ වීඩියෝ එක දැම්ම කෙලින්ම මේ YouTube එකට දානවා. හරිද? අනම්මනම් සද්ද තිබ්බොත් ගණන් ගන්න එපා. සද්දයක්වත් චෙක් නොකරයි දාන්න. මේක මට ලාභයක් පතාගෙන කරන වැඩක් නෙමෙයි. කරන දේ ක්වොලිටි එකට කරන්න ඕන කියලා එහෙම කරන දෙයක්ුත් නෙමෙයි. නිකන් ඔයගලන්ට දැනගන්න තමයි මේක දාන්නේ. හරි. මේක තමයි ෂේප් එකක් තිබ්බනේ. මම කිව්වනේ ඔයගලන්ට මගෙන් ඒක අහන්න එපා ගත්තේ කොහොමද කියලා. අයියෝ මම ගුරු මුස්තියක් තියාගෙන කරන කම නෙමෙයි. පොඩි දෙයක්. rectangle tool එක දිහා ඔබාගෙන ඉන්න. ඊට පස්සේ මේ customer shape කියලා තියෙන්නේ. අන්න ඒක උඩ බලන්න. ඒක උඩ ඔබලා මෙන්න මෙතන මේ tab bar එක තියෙන්නේ. menu bar එකත් එක්ක. අන්න එතනට යන්න. එතන ගියාම මේ shapes කියලා එකක් තියෙනවා. මේ එතන එහා පැත්තේ මේ පොඩි ඊතලයක් වගේ එකක් තියෙනවා. මේ එකකින් ඕගොල්ලන්ට කැමති මේ එකක් හදාගන්න පුළුවන්. හරිද? මම මේක අදගෙන එන්නම් මේ හරියට වගේ. එන්නේ නැද්ද ඒක? ඒක එන්නේ මේ ගස් තියෙනවා, නැව් තියෙනවා, සබ්දරින් තියෙනවා, සත්තු ඉන්නවා. එක ඒවා තියෙනවා, මේ ෆ්ලවර්ස් තියෙනවා. ගස් ඕනේ නැහැ නේ මෙතනට හරියන්නේ නිකන් නැවක් වගේ සීන් එකකින් නැත්තම් සැබ්බරින් එක. හරි ඉතින් මම මේ ඔරුව වගේ එක අරගෙන ඔන්න ඒක එකපාරක් ඔබලා ඒක shift එක ඔබාගෙන මෙහෙම කරන්නයි දෙන්නේ. shift එක නැතුව වෙව්වොත් මේ පේනවනේ. ඔයගොල්ලන්ගේ එක බලන්න. ඔයගොල්ලන්ගේ shift එක ඔබාගෙන නේ කරද්දි සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. මගේ shift එක ඔබාගෙන කරද්දි ලස්සනට එන්නේ. shift එක ඔබාගෙන ක්ලික් එක අතහැරගෙන මේ ලොකු කරන්න. හරිද? හරි. මේ ගන්නට වගේ අරගෙන අත්හරිනවා. මේ ලස්සන ඔරුවක් නේද කියන්නේ? ඔරුවක්ද රුවලක්ද අනේ මම දන්නේ. හරි ඒක ලස්සන කරන්න වීයක් අපිට මේ ෆොටෝ අපි ගත්ත ෆොටෝ එක තියෙනවනේ. ඒක ආයෙමත් ගේන්න පුළුවන් මේක උඩට. අපි ගේමු. නැත්තම් අපිට වෙන ෆොටෝ එකක් වුණත් ගේන්න පුළුවන්. හරිද? මේ කිසි ගැටලුවක් නැහැ. අපි මේ ෆොටෝ එක ගේමු. මේක ගෙනල්ලා මම මෙතනින් අතාරිනවා. හරිද? අතාරලා මේ ගානට උඩට තියාගෙන දැන් මේ තියෙන යටනේ අපේ අනිත් මේක තියෙන දැන් පේනව නෙමෙයි සිලෙක්ට් වෙලා තියෙන්නේ යටින් තියෙන්නේ. දැන් මේක තියෙන්නේ එකට උඩින්. එහෙම හරියටම දෙක ළඟින් තියාගෙන උඩ තියෙන ලේයර් උඩ රයිට් ක්ලික් කරන්න. එතකොට create clipping marks කියලා එනවා. අන්න ඒක ඔබන්න. එතකොට මේක ගානට ඇතුළට වැටෙනවා මේ. ඇතුළට වැටුනම ආයෙ ක්ලික් එකක් කරලා එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරගන්න ඕගොල්ලෝ. මම ඔකම ඇඩ්ජස්ට් කරගන්නවා. මෙන්න මේ විදියට වෙන්නේ. හරිද? ඉතින් බලන්න ඉතින් තමයිට තේරෙන්න දෙන්න පුළුවන් මේ මෙතන මොකද්ද තියෙන්නේ. හරිද? මටත් හිතෙනවා ඒක අවුල් කියලා. අපි වෙන ෂේප් එකක් ගන්න.
දැන් හරි දැන් නැවක් අරන් තියෙනවා නැව උඩට මේක එනවත් තරමු මට හිතෙන එක මම මේක ගෙනල්ලත් තරමු කිසිම ප්ලෑන් එකක් නැතුව කරන වැඩක් නෙවෙයි හරි නැක්කද ඒකේ පාටත් එක්ක ගානට ඇඩ්ජස්ට් වුණා වේ හදන්න කරන්න දෙයක්ුත් නැහැ ඒක බලන්න ඊට වඩා ලස්සන එකක් තිබුණා නෑ කලින් තිබ්බ විදිය හොඳයි ගානට පාට නම් මනම් ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් අපිට පුළුවන් මේ හැවැත්තටත් මේ ගත්ත ටෙක්ස්ට් එකම දාගන්න හරිද එහෙම ඕනේ අපි ආපු ක්වොලිටි එකෙම ගෙනියමු දැන් මේ ෆස්ට් ටියුට් එක මේ ඇදලා හරිද අකුරු පේන්නේ නැහැ මේක ගත්ත විදිහටම අරකට ගන්න එක හොඳයි එතකොටයි ලස්සන මේකේ කොටුව පාටත් අතු කරා නම් හරි මෙන්න කොටුව බලා මේ මෙතන උඩ කලර් මේකකින් මේව කරන්නේ කලර් පික එක තියෙනවා ස්ටච් එක තියෙනවා ග්‍රේඩියන්ට් තියෙනවා ඔක්කොම උඩ තියෙනවා හරිද ඔවා නැත්තම් ඔයගොල්ලෝ මේ වින්ඩෝස් වලින් ගිහිල්ලා එක එක ඒවා ඔබ බලන්න එතකොට ඇඩ් වෙන ඒවා ඇඩ් වෙයි මේ 3D නම් මනම් ඔබන්න යන්න එපා බ්ලෂ් සෙටින් එහෙම තියෙනවා මේ කැරක්ටර් ඔක්කොම දාගන්න පුළුවන් හරි තම්බි පාටත් එක්ක මේ පාටත් යනවා නම් අපිට ඒ පාටම ගන්නත් පුළුවන් නෑ කැතයි කිව්වේ කළු ගත්තම කැත වෙනවා කියලා ඒ වගේ සීන් එකක් ඒතර තියෙනවා තිබ්බ පාටක තියුවිද ඒත් පාට රතු පාටට චේන්ජ් කරනවා එපා තියෙන විදිය හොඳයි
මේ ටික ඔක්කොම select කරලා control G කරලා උඩ row වගේ scene එක මම එකක් කරගත්තා. ඉතින් මේ ටික ඔක්කොම select කරලා උඩට ගමු. හරි. දැන් මේ මෙතන අලු පාටක් ගිහිල්ලා තියෙනවා පේනවනේ. අපි මේ අලු පාට මේ පැත්තටත් ගමු. ඒක ලස්සනයි. ඊට අපි මෙන්න මේ වගේ කොටුවක් ගන්නවා. කොටුවෙන් control I ඔබාගෙන. ඒ කියන්නේ දැන් alt එක ඉබුවම මේ color picker එක ඔටෝ ඔන් වෙනවා මේ වෙඩි තියන්න වගේ ලකුණක් තියෙනවා. මෙතන ගිහින් මෙන්න මේ අලු පාට මෙහෙම ඔබා ගන්නවා. දැන් කොටුවට අලු පාට වැටිලා තියෙන්නේ අපි ගන්න. හරිද මේ? අන්න දැන් මම කොටුව එහෙම ඇද්දා අතෑරියා අලු පාට කොටුවක් ආවේ. මේකේ තියෙන පාට ආවේ නෑ. අයමත් අපි කලර් එකකින් අරගෙන බලමු. මේ Gemini එකෙන් මේ පේනවනේ ඩබල් ෆොටෝ එකක් ඇදලා තියෙන හින්දා ඒ කලර් එකෙන් නැත්තේ. මේ කෝඩ් එක තියලා බලුවොත් මේ සුදු පාට වගේ එක නේද වැඩියෙන් ගන්න. එන්න ටික ෂේප් ඒ ටිකයි හරිද? හරි. මේක උතනින් මම තියාගෙන කැතයින් තේරෙනවනේ. ඔහොම ගන්න ෑ ඩිසයින්. හරිද? මෙන්න මෙහෙම ඔබලා මෙන්න මේ සුදු පාට කොටුවක් වෙනවා පේනවනේ. ඒක උඩ එකපාරක් ඔබන්න. ඒකේ උඩ එබුවම මෙන්න මෙතන උඩින් මේ අමුතුම ඔප්ෂන් එකක් ඕනන්ට පේනවා නිකන් මේ එකට කියන්නේ wrap tool එක කියලා අපි කියන්නේ එකට. ඉතින් ඒක උඩ ඔබන්න. ඒක උඩ එබුවම මේ අමුතු ලයින් ටිකක් එනවා මේ කොටුව උඩ. හරි මේ ලයින් අපිට වෙනස් කරන්න පුළුවන් දැන් ගිහින්. මෙතන උඩට ගන්නවා. මෙතනත් උඩට ගන්නවා. හරිද? මේ ටික මම යටට ගන්නවා. මෙතනින් ඔත් යටට ගන්න පුළුවන්. මේක උඩට ගමු කොහොමද? ඔව් කොහොමද තියාගෙන මම අරක මෙහෙම ඇදගෙන මේ යටටම ගිහින් අතාරිනවා. හරි. අපි ඒක එහෙට මෙහෙට කරලා ඇඩ්ජස්ට් කරගමු. මේ ඇඩ්ජස්ට් කරගන්න ඕගොල්ලොත් එක එක ඔබලා බලන්න. මේක තියෙන්නේ ඉගෙන ගන්න. self study කරගන්න. දැන් මේ දෙකම එක ලයින් එකේ යනවා වගේ වෙනවා. හරි. ඒ වුණාම මෙන්න මේක වගේ හිකුත් අපිට ගන්න පුළුවන් එහා පැත්තට. ගන්න මොහොත යන්නේ මෙන්න මෙතන ටෝකට තිබ්බා ටූල් එකක් මොනවද නෑ බෑ ටූල් එක නෙමෙයි ටූල් එකක් නෙමෙයි මේක
අදාළ ලේයර් උඩ ඔබලා මේ ඕල්ට් එක ඔබා ගන්න. ඕල්ට් එක ඔබාගෙන මෙන්න මෙතන මම මේ ක්ලික් එකක් දෙන්න. ඊපස්සේ එතනින් පස්සේ මේ හරි ඔබ මම මේ අනිත් පැත්තට කරන්න ගත්තේ. ඒ ටික මැකිලා අර ටික හැදෙනවා. හොඳටම හොඳයි. මාරු හැබැයි කන්ට්‍රෝල් සෙට් ගාගත්තා. ඒකෙම නැද්ද අපේ හීලින් බ්‍රෂ් ටූල් එක වගේ. පැච් ටූල් එකකින් ඕක කරගන්න පුළුවන් වෙයිද නැහැ. ඒ වගේ පැච් ටූල් එකකින් මේක මේක කරගන්න බැරි වෙන්නේ ලේයර් දෙකක් නේ. ඒ හින්දා මේක තනි ලේයර් එකක් කරගත්තා නම් හරි. හරිද? අපි මේ දෙක තනි ලේයර් එකක් කරමුද? ඒකයි මේක හරිද? දැන් මේ දෙකනේ තියෙන්නේ. දෙකම shift එක ඔබාගෙන ආයි උඩ layer එකක් මම බලන්න. ඒක දැන් ෆොටෝ එකයි නේ. ෆොටෝ එකයි මේ එකයි දෙකම select වෙලා තියෙන්නේ. හරිද? එහෙමම right click කරනවා. merge layer කියලා තියෙනවා. අන්න ඒක උඩ බලන්න. දැන් මේ දෙකම එක පින්තූරයක්. දැන් අපිට පුළුවන් මේක උඩ බලන්න අරාදන ක්‍රෝන් ලිස්ට් තියලා තිබ්බේ. මම මේ සමහර ඒවා අද කරලා බලන්නේ ගණන් ගන්න එපා. හරිද? මෙතන මේව කරා එහා පැත්තේ තියෙන ටික මෙහා පැත්තේ යන්දා. ලොකු දෙයක් නැහැ මේ. ඒක නිකන් අරන් යද්දි පේනවා මේ මෙහෙමයි හැදෙන්නේ කියලා. ඕනම තැනකට ගෙනියන්න පුළුවන්. මේ ලයින් එකක් වුණත් අඳින්න පුළුවන්. දැන් මරු හැබැයි. කන්ට්‍රෝල් සෙට් ගන්න. ඒකෙන් හරියන්නේ නැහැ. ටච් ටූල් එක තමයි මේකට ඕනේ ඉන්නේ අපිට. අපි කරා වැරදි. පැච් ටූල් එකෙන් මෙන්න මේ පැත්තේ නිකන් කොටුවක් ගහ ගන්නකො. මෙහෙම. හරි. දැන් මේක අරගෙන යන්න මේ පැත්තට. දැන් දැක්කද? ඒක ආවනේ. හරි. ඒකට හොම්ම ඉඳලා right click කරලා flip horizontal දීලා අපි adjust කරගමු. ලොකු දේවල් නෑ. ඉතින් ඔක ඇඳලා ගන්න තිබ්බා. දෙයක් දැන් ඉගෙනත් ගත්තා. කවන්න. හරි. ඒක මේ වෙන්නේ නැහැ. දැන් රෝලි සෙට් ගාගමු. කැතයි. වීඩියෝ එක දික් වෙනවා දික් වෙන්නේ මගුල කරන්නේ. හරි. ඔච්චර වෙනාට ගන්නට ඕනේ. යන්නකො පෙන් ටූල් එකට. මෙන්න මෙතන තියෙනවා මේ පෙන් ටූල් එක හරියද?
කෝ මෙදි මේක නෑ මටත් රැකපෙනලා මෙදි පෙන් ටූල් එක හරිද පෙන් ටූල් එකකින් කරගන්නත් පුළුවන් නැත්නම් මේ ඊට යටින් තියෙන ටූල් එකදී ඒකින් කරගන්නත් පුළුවන් මම මේ කුඩුව බව ගන්නවා කුඩුව බවගෙන මම මෙහෙම ඇදගෙන යනවා හරිද මේක තඩි කරගන්න දෙන්නේ ටර්න්ට් ඇඩ්ජස්ට් කරගන්න ඕනි ප්‍රමාණයට ඔහොම හරිද දැන් නිකන් ඔහොම ඇදලා යන්න අපිට අහු වෙන විදියට කැමති විදියකට කොහොම ඇදගෙන ගිහිල්ලා මේ අත්තරින්න දෙයකට අපි පාටක් දාගමු අරක තිබ්බ පාටම දාගමු ඒ කරලා ඕකේ දෙන්න හරිද මේ කරලා මේක රයිට් ක්ලික් කරලා අර අතන තියෙන කොටු උඩ ඔබලා ආයෙම රයිට් ක්ලික් කරලා ෆ්ලිප් හොරිසොන්ටල් දෙන්න මුන්නට ඔස මේ වගේ එකක් මේකේ හැපැත්තෙන් එහෙම තියාගන්න ඒක දැම්ම කියලා එහෙම විශේෂයක් වෙන්නේ නැහැ. ඔයාලට කමක් නැහැ දැම්මනේ. හරි. දැන් මේ ඔක්කොම මර්ජ් කරපු හින්දා දැන් අපිට ආයෙ එකක් හදා ගන්න බෑ. මොළම මගුලක් තමයි අපි කරගත්තේ. මෝඩකම. පොඩි පොඩියක් ගත්තා තමයි. නැත්තම් කැතයි තීරණෝනේ ඔයගොල්ලන්ට ඒක තීරණ විදිය. මේකට ආයෙත් මේව කරගෙන අර ටූල් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න මෙහෙට. දැන් මගේ ඩිසයින් එක ඉවරයි. මේකට අපි කොච්චර වෙලා ගත්තද කියලා බලමු. පැය යන තියෙනවා. පැයට ඔය ටික හරි කරපු එක මදයි කියලා හිතාගෙන මේක ලොක් කරන්න. ලොක් කරලා මේක අපි ටිකක් පල්ලෙහාට. හරි මේ ජෙමිනි එකේ මේ ෆොටෝ එක ලොක් කරගන්න. hari.
මෙතන නම් මේක කැතයි වගේ හැබැයි ඒක මෙහෙම අයින් කරගෙන අපේ තිබ්බ ෆොටෝ එකම ගිහින් එතනට දාලා රයිට් ක්ලික් කරලා ඒක ක්ලිපින් මාක්ස් කරලා බලමු ගැලපෙන්නේ නැහැ ඒක එතනට. බෝලයක් ගන්න බෝලයක් කරගෙන ඒකත් ඇහැරලා හරි මැද්දේ හරි මැද්ද හරිනම් බලන්න ඕනේ නැවෙන තැනින් නෙමෙයි අපි බලන්න ටිකක් ඇදේට නේද මේ දෙක මැද්දටනේ අපි බලන්න ඕනේ ගානට වගේ මැදීරට බලලා වැඩක් නෑ මැදීරට බලනවා සම්පූර්ණ ඩිසයින් එක හදන්න ඕනේ මේ ෆුල් කොටුවට ගානට ගමු අවුලක් නැහැ අපි බලන්න ඕනේ මෙතනදී සම්පූර්ණ මෙන්න මෙතන අයිනයි මැද්ද තමයි අපි බලන්න ඕනේ ඔය බලන්න විදියක් තියෙනවා නැතුව නෙමෙයි හැම තැනකර කොටුවක් ගන්න පුළුවන් හරිද දැන් මේ කොටුවන්නේ තියෙන්නේ ඕකේ මැද්ද කියලා මොකද්ද කියලා අපි හොයාගත්තා නම් වැඩේ හරි. ඕකේ මැද්ද හොයාගන්න පුළුවන්. මොකක් හරි එකක් අරගෙන කොහොම තියලා ඒක පාට පේන්නේ නැහැ කොහොම තියලා ඕකයි ආයි shift එක ඔබාගෙන කොටුවත් ඔබලා ඒ දෙක මැද්දට කරන්න ඔය දෙන්නේ හරි මැද්ද මෙන්න මෙතන මේ ලයින් එකෙන් මැද්ද කියන එක උඩේ බලන්න හරිම මැද්දේ ඔය තියෙන්නේ ඒක පුළුවන් එක මම මෙහෙම කරන්න හරිද ගයිඩ්ලයින් එකක් හදාගමු අපි ඒකේ ඒකේ වෙන්නේ හරිද මේ හරියටම ගෙනවා ආයෙ අට ගිහින් මේක මෙහෙම යටටම ගෙනවා හරිද හරිය ඔබනවා
දැන් ගයිඩ්ලයින් දෙකක් තියෙනවා වගේනේ. මේක තමයි අපේ දැන් අරගත්ත කොටුව. ඒ කොටුව හොම්මෝපලා shift එකත් එක්ක ආයි මේ අලු පාට කොටුවත් ඔබනවා. ඔබලා මෙන්න මෙතන මේ ලයින් වලින් මැද්දට එලයින් කරන්න. හරිද? දැන් මැද්දට එලයින් කරාම ඔයාලට පේනවනේ මේ එකක්. ඒක තමයි හරිම මැද්ද. හරි. දැන් මේ කොටුව අයින් කරගමු අපි. මේ කොටුව අයින් කරාම ඔයාලට තේරෙනවනේ ඒක. මේක දැන් අපි මෙතනින් මෙහෙම තියලා ලොක් කරගමු. ලොක් කරලා කොහොමද හරි දැන් කොටුවේ ගන්න තියනවා කියන්නේ හරි නැද්ද? ඔය දැන් අර කලින්ට වඩා පොඩි මැද්දේ තියනවා කියලා ගතියක් දැනෙනවනේ. අන්න ඒ හින්දා. හරි දැන් මේකට මේක උඩ ක්ලික් කරලා ඔය ගත්ත ෆොටෝ එක මෙහෙම ගෙනල්ලා අත්හැරලා ක්ලිපින් මාක්ස් දෙන්න. ඒ කරලා මේ පොඩි කරලා හදාගන්න. දැන් හරිනේ. වෙනම ක්වොලිටි එකක්. එච්චරයි. ඉතින් ඔය ටියුට් කවර් එක ඉවරයි. අපිට ඔක මොකක් එකකට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකක් හොයාගද්දී යන්න සයිට් තියනවා ඕන තරම්. A3 A4 book magazine කියලා ගන්නවා. මොකක්ස් කියලා ගන්න. එතකොට page කියලා ගන්න. cover page. හරි. මේකට ගිහින් බලමු. අපිට හොඳ cover page එකක් හම්බුනොත් අපි ගමු. මේක ඩවුන්ලෝඩ් කරමු. free download. Thank you. Download is starting in second. It start to land. Download another kita try කරලා බලමු ඉතින් මේ ඇඩ් එකක් දානවා නෙමෙයි මේ ඇඩ් එක අම්මාට පෙන්නනවා.
මලම නැද්ද kita download ngapain dan ඊට වඩා ලේසි වෙන සයිට් එකකින් ගිහින් හොයාගන්න එක. වෙන එක බලන්න. ඉතින් අපි ෆ්‍රී පික් එක මේ තියෙන්නේ මෙතනත් එකක් හොඳ එකක් තියෙන ඉතින් අපි හොයන්න ගියා අපිත් මේ ප්‍රීමියම් ලයිසන්ස් දාගමු ෆ්‍රී ඒකත් ඒ ෆෝනේ මේක ගමු කොට මේක PSD එක තියෙනවා MB 80 ගණනක් හරි අපි ඒක එහෙමම ඕපන් කරගමු මේ මෙතන තියෙනනේ place your image කියලා ඩබල් ක්ලික් කරන්න කියලා උන් කියන්නේ ඒක උඩ ඩබල් ක්ලික් කරන්න අපේ ෆොටෝ එක තමයි එතනට ගන්න වැටෙන්නේ මොන අවුලක්ද කියලා නම් දන්නේ අපි ගිහිල්ලා මම මට දෙයක් කියන්න අවුදුනා දැන් අපි මං හිතන්නේ තාම අපි අරක සේව් කරේ නැහැ නිකන් හරි කරන්ට් එක ගියොත් කෙලවෙනවා හරිද ඉන්න වැඩේ කරන ගමන් අනිවාර්යෙන් මෙන්න මෙතනින් සේව් කර කර යන්න. YouTube ඒක මම සේව් කරගත්තා. මේ control එකයි shift එකයි E එකයි යොගන්න. නෑ control එකයි shift එකයි alt එකයි E යොගන්න. එතකොට මේ ඔයගලන්ට පේනවා නිකන් 아무තු මේ එකක් ආවා. හරි මරත් රැකනේ එයා අපි දෙන්නේ මෙතන මේ ලයින් එක අයින් වෙන්නේ නැත්නම් අපි කොටුවන්නේ ගත්තේ මේක ගයිඩ්ලයින් කරගන්න මම මේකත් එක්කනේ කොපි කරේ දැන් උඩ කරන වෙනස් වීම් පෙන්නන්නේ නැත්තේ ගන්නවද උඩ මේ ෆොටෝ එක තියෙන හින්දා ඒක අපි අයින් කරගන්න මොනවා වෙනස් වුණාද දන්නේ ඒ තප්පරේට මුකුත් එහෙම වෙනස් වෙලා නැහැ නේද හරි අපි මේ view guideline කියන ටික අයින් කරගමු ඔක්කොම ටික clear guideline අපේ design එක පැහැදිලිව දක්නට ලැබෙනවා මම control එකයි shift එකයි alt එකයි E එබුවම ඕකේ ෆොටෝ එකක් නේ
ෆොටෝ එකක් කොපි වෙලා එනවා. ඒ ෆොටෝ එක මෙහෙම අර මොකක් එකට අරගෙන යන්න. ඉන් අත්හරින්න. අත්හැරලා ඇඩ්ජස්ට් කරගන්න ඕන ගන්න. ඇඩ්ජස්ට් කරගෙන කන්ට්‍රෝල් එකයි S එකයි ඔබලා බලන්න. අරකට ගිහින් බලන්න කොහොමද තියෙන්නේ. මේක නම් මොකක් එකක් නෙමෙයි. මේක බින්දුවකට දාලා දීලා රවට්ටන්න. කොම්කවර ඩවුන්ලෝඩ් කරගත්ත අපරාධය. ඔයගේ වැරදි වෙනවා කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න එපා. වැරදි අනේකනේ හොඳ. මේක මොකද්ද බලන්න. මේකවත් හරියට තිබ්බොත් හොඳයි. AI generator. data තියෙන එකේ ඩවුන්ලෝඩ් කරලා බලන්න. MVC එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැත්නම් තප්පර 5යි. හින්දා සුපිරියට වැඩේ කරගන්නයි තියෙන්නේ. එහෙනම් හරි එකක් වගේ. අපි ඒක බලමු. මෙතන මේකේ cover design කියලා තියෙනවා. ඒක උඩ ඩබල් ක්ලික් කරගන්න. හරි. බෑක් වෙනවා. යට එකක් තියෙනවා. ඒකෙත් ඩබල් ක්ලික් කරගන්න. හරි. මෙතනට අපි මේක ගමු. මේවා කැන්සල් කරගන්නවා. දැන් වැඩක් නැහැ නේ මොකුල. අපේ ඩිසයින් එක ආවේදී මම අරගෙන යනවා. ඔස්ගෙනලා අත්හරිනවා. මේ ඒගොල්ලෝ ලයින් දීලා තියෙනවා. ඒ ලයින් වලට ඇඩ්ජස්ට් වෙන්න අපි හදාගමු. ඉතින් මේ මාත් ෆස්ට් ටයිම් දැනගෙන තමයි මේ හදන්නේ. නැත්තම් ඔක නෝමල් නේ පිටුවේ කවර් එකට සෙට් කරන්න තියෙන්නේ. හරි. මම කන්ට්‍රෝල් S ගහන්න. මේක සේව් වෙනවා. ආයෙ නැත්නම් ඇයි කියලා මම දන්නේ. මේ පැත්තට දාගමු. ඒගොල්ලෝ දීලා තියෙන ලයින් එකට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේක හරියම ලයින් එකේ තියෙනවා. හරිද? ටිකක් පිටපොට පැනලා. ඒක වල උඩින් අවුලත් හරියි. මේ පැත්ත මේ පිටපොට පැනලා ටිකක් දාගන්න. මේ පැත්ත පිටපොට. හරි ඔය ඔක්කොම මොකක් හරි කරද්දී මේ පැත්තෙන් පයින් එක සාධාරණයි. හරි. ඒක කන්ට්‍රෝල් S ඔබම මේක වෙනස් වෙන්නේ නැත්තේ මොකක් එක මේකද? හරි මොකක් එක යට තිබිලා තියෙන්නේ. උන්ටත් ඉතින් පිස්සුනේ. හරි මේක උඩ ඩබල් ක්ලික් කරගන්න. ඕගොල්ලෝ බලන්න අනිවාර්යෙන්. හරි දැන් මොකද තියෙන්නේ මේ මොකක් එක.
ඔකට ඉතින් මේ අපේ ෆොටෝ එක දාන්නේ කොහොමද? ෆොටෝෂොප් එක ලැග් වෙලාද කොහෙද? අපිට පුළුවන් විදිහට කියලා බලමු. අයියෝ මේ වඩා නම් හොඳ මේ මොකක් තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන ඉඳලා මේවට ගියේ. නැත්තම් මම ළඟ සේව් කරගත්ත ඒවා තියෙනවා. ඔරිජිනල් ෆෝමැට් එක දී ජොයින් කරන්න බැලුව ඒක කරලා කන්ට්‍රෝල්ස් කරලා save නමුනා මේ තියෙන්නේ අපේ ටියුට් එක. පිටිපස්ස නම් ලස්සනයි ඉස්සරහා නිකන් චුට්ටක් අවුලක් තියෙනවා. ෆෝකස් කියන ටික උඩට ගත්තා නම් හරි ටික. හරි අපි ඒක හදමු. හැබැයි ඩිසයින් එකෙන් බලලා ඒක හිතන එකත් වැරදි. හරි කවන්නේ මොකද ඉන්නේ? ඩිසයින් එක තමයි නරකයි නෙමෙයි. ඔකට අපි දැන් එක්ස්පෝර්ට් කරලා යවන්නයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් මේක එක්ස්පෝර්ට් කරද්දී ඔයගොල්ලෝ PDF එකක් විදියට හරි වෙන මොනවා හරි විදියට TIFF ෆයිල් එකක් විදියට හරි තමයි මේව කරලා යවන්න ඕනේ. CMYK වලින් ගත්ත හින්දා දැන් මේ සේව් කොපි ගිහිල්ලා කම්පියුටර් දීලා මෙතනින් මෙදි TIFF ෆයිල් කියලා තියෙනවා. එහෙම යවන්න පුළුවන්. එහෙම නැත්නම් Photoshop PDF එකක් විදියට යවන්නත් පුළුවන්. මම ඉතින් TIFF ෆයිල් එකක් විදියට තමයි යවන්නේ. TIFF ෆයිල් දීලා ICC profile නෝකට ටික් තිබිලාද තියෙනවද බලලා ඔක්කොම කරලා මේ LZW කියන එකට ක්ලික් එක දෙන්න. එන්න එතනින් එච්චරමයි. එතනින් කරලා මේ ඕකේ දෙන්න. ඊට පස්සේ මේ large size එකක් කියලා කියනවා. කමක් නැහැ කියන්න. ඊට පස්සේ සේව් වෙනවා. ඊට පස්සේ ගිහින් දාන්නයි තියෙන්නේ. අපි ගාගමු.
නැති MB 45ක් අපි ඒක යවමු. හරි මේක එක්ස්පෝර්ට් කරපු මේකත් ගන්න PNG එකකුත් PNG එකත් යවන්න. හරිද? එහෙනම් ඉතින් අදට වීඩියෝ ඔච්චරයි. වීඩියෝ එක ඔච්චරයි. මොන හරි තේරිච්ච නැති දෙයක් තියෙනවා නම් එක කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම කියලා දෙන්නම්. නැත්නම් මගේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බරේට මැසේජ් එකක් දානකොට කමෙන්ට් එකක් දාලා ආගන්න එක හොඳයි. මම කමෙන්ට් එකක් දාලා නැත්නම් මේක බලන තව කවුරු හරි ඒක දන්නවා නම් එයා ලෝභ නැතුව කමෙන්ට් එකක් දාලා එයාට කියලා දෙන්න මේක මෙහෙමයි අරමයි කරන්න කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. subscribe කරගන්න හොඳයි නම් දාන්න. දාලා ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ ටිකක් බලන්න එකතු වෙලා ඉන්න. නෑ මට සුබ දවසක්.